අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් වෙනද වගේම අදත් අපි මේ ආවේ ශ්‍රී ලංකාවේ තියෙන තවත් නවතම රැකියා අවස්ථාවන් කීපයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීමටයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ඔබට මතක් කරනවා ශ්‍රී ලංකාවේ යාවත් කාලීන වන නවතම රැකියා අවස්ථාවන් ගැන තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට අපේ SkillX LK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. හරි. දැන් අපි යමු අද අපේ වීඩියෝ එකට. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තියෙන කළමනාකරණ සහකාර ඖෂධවේදී, කළමනාකරණ සහකාර මුදල් භාරකරු, කළමනාකරණ සහකාර ලිපිකරු කියන තනතුරු තුනේ තියෙන පුරප්පාඩු වලට සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් මේ වෙනකොට ආයුධම්පත් කැඳවලා තියෙනවා. අපි එකින් එක බලමු මේ රැකියාව සඳහා ආයුධම් කිරීම සඳහා තියෙන්න ඕනි සුදුසුකම් මොනවද? ඒ සඳහා ආයුධම් කරන්නේ කොහොමද? ඒ සඳහා තියෙන වැටුප් පරිමාණ කොහොමද? ඒ සඳහා තෝරාගන්නේ කොහොමද කියන දේ පිළිබඳව. මුලින්ම මම කතා කරනවා කළමනාකරණ සහකාර ඖෂධවේදී තුන්වන ශ්‍රේණියේ තියෙන රැකියා අවස්ථාව සම්බන්ධයෙන්. මේ සඳහා වෘත්තීය සුදුසුකම් විදිහට ඉල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රදානය කරන ලද ඖෂධවේදියෙකු ලෙස වූ ජාතික වෘත්තීය සුදුසුකම් පහතලයට නොවඩු ලියාපදිංචි සහතිකය සමග රජයේ සංස්ථාවක මණ්ඩලයක ප්‍රසිද්ධ වෙළඳ ආයතනයකට අයත් ලියාපදිංචි ඔසුහලක ඖෂධ සංයෝජක කාර්යයන්හි අවම වශයෙන් වසර 1ක පශ්චාත් යෝග්‍යතා පළපුරුද්ද තියෙන්න ඕනි කියලා. ඒ වගේම ඒ සමගම පරිගණක සාක්ෂරතාවයක් තියෙන්න ඕනි කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙහි වැටුප් පරිමාණයේ විදිහට සඳහන් කරලා තින්නේ රුපියල් 37890කින් ආරම්භ වෙන මූලික වැටුපකින් සමන්විතයි කියලා. සාමාන්‍යයෙන් මෙහිදී දල මාසික වේතනය රුපියල් 1,15,914ක් පමණ ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ සඳහා ආයුධම් කරන්න වයස් සීමාවක් සඳහන් කරලා තියෙනවා. මේ සඳහා ආයුධම් කරන්න නම් ඔබ වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි පුද්ගලයෙක් වෙන්න ඕනි. හරි. ඊළඟට අපි බලමු දෙවෙනි රැකියා අවස්ථාව මොකක්ද කියලා. දෙවෙනි රැකියා අවස්ථාව තමයි කළමනාකරණ සහකාර මුදල් භාරකරු තුන්වන ශ්‍රේණිය. හරි, අපි දැන් බලමු මේ සඳහා ආයුධම් කරන්න තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා. මේ සඳහා ආයුධම් කරන්න නම් O level exam එකේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි, ගණිතය හෝ වාණිජ්‍ය අංක ගණිතය සමග තවත් එක් විෂයක් ඇතුළත්ව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම A level exam එකේදී නව විෂය නිර්දේශය යටතේ පොදු ප්‍රශ්න පත්‍රය හැර වාණිජ්‍ය අංශයෙන් අවම වශයෙන් විෂයන් 2ක් සමත් වෙලා තියෙන්න ඕනි මේ සඳහා ආයුධම් කරන්න නම්. ඒ වගේම උසස් පෙළ පැරණි නිර්දේශයෙන් ඔබ විභාගය කරලා තියෙනවා නම් වාණිජ්‍ය අංශයෙන් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම මේ සියලු සුදුසුකම් සමග පරිගණක සාක්ෂරතාවය තියෙන්න ඕනි. ඒ වගේම රජයේ සංස්ථාවක මණ්ඩලයක ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක අයකැමිවරයෙකු වශයෙන් අවම වශයෙන් වසර 3ක පශ්චාත් යෝග්‍යතා පළපුරුද්ද තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රැකියාවේ තියෙන වැටුප් පරිමාණය ගැන කතා කරනකොට රුපියල් 34,890කින් ආරම්භ වෙන මූලික වැටුපකින් සමන්විතයි කියලා සඳහන් කරලා තියෙනවා. එහිදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා දල වශයෙන් මාසික වේතනය රුපියල් 1,10,458ක් පමණ ලබා ගන්න පුළුවන් කියලා. මෙහිදීත් වයස් සීමාව විදිහට සඳහන් කරලා තියෙන්නේ වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා මේ සඳහා ආයුධම් කිරීමට. ඉතින් ඊළඟ රැකියා අවස්ථාව මොකක්ද කියලා අපි බලමු. තුන්වෙනි රැකියා අවස්ථාව තමයි කළමනාකරණ සහකාර ලිපිකරු තුන්වෙනි ශ්‍රේණිය. අපි බලමු මේකට තියෙන්න ඕනි අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. මෙහිදී මේ සඳහා ආයුධම් කරන්න නම් O level exam එකේ දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි, ගණිතය හා තවත් එක් විෂයක් ඇතුළත්ව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම අපස උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ පොදු ප්‍රශ්න පත්‍රය හැර අවම වශයෙන් විෂයන් 2ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඔබ පැරණි විෂය නිර්දේශය යටතේ A level exam එක කරලා තියෙනවා නම් එහිදී විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම පරිගණක සාක්ෂරතාවයක් තියෙන්න ඕනි කියලා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින්
මේ රැකියාවේ වැටුප් පරිමාණය විදිහට සඳහන් කරලා තියෙන්නේ රුපියල් 34890කින් ආරම්භ වෙන මූලික වැටුපකින් සමන්විතයි කියලා. දල වශයෙන් මාසික වේතනය රුපියල් 1,10,458ක් පමණ වෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මෙම තනතුර සඳහා අයදුම් කරන්නත් ඔබ වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේ රැකියා අවස්ථා තුනටම පොදු වන ආයතනික ප්‍රතිලාභ මොනවද කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මෙහිදී ඔබ රැකියාව සඳහා සුදුසුකම් ලැබුවොත් ඒ සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට මාසික පැමිණීමේ දිරිදීමනාව, ලබා නොගත් නිවාඩු සඳහා මුදල් ප්‍රතිපූර්ණය, වාර්ෂික ප්‍රසාද දීමනා, සමාජීය ප්‍රතිලාභ, වෛද්‍ය ප්‍රතිලාභ හා සේවකයා හා පවුලේ අය සඳහා රෝහල්ගත වීමේ වෛද්‍ය රක්ෂණාවරණය හම්බෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරි, අපි දැන් බලමු මේ රැකියා අවස්ථාවන් තුන සඳහා ඔබ අයදුම් කරනවා නම් ඒ අයදුම් කිරීමේ ක්‍රමවේදය මොනවද කියලා. මෙම රැකියාව සඳහා අයදුම් කරන්න තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට, එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට. එතකොට මේ සඳහා අයදුම් කරනකොට ඔබ තමන්ගේ අයදුම්පත් 2026 2/9 දින හෝ ඊට පෙර මාර්ගගත පද්ධතිය හරහා ඉදිරිපත් කරන්න ඕනේ. මේ මාර්ගගත පද්ධතිය සඳහා අයදුම් කිරීමට යන්න ඕනි වෙබ් ලිපිනය අපි මේ වීඩියෝ තිරේ දැන් ඔබට දැක ගන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබ අයදුම් කිරීමට සූදානම් වන තනතුරට අදාළ සබදියට පිවිසිලා ඒ අයදුම්පත් යොමු කරන්න ඕනේ 2026 2/9 දිනට කලින්. මේ තනතුර සඳහා අයදුම් කරනකොට ඔබ ඉල්ලුම් කරන තනතුරට අදාළ නැවත නොගෙවන ගාස්තු ගෙවීමක් සිදු කරන්න ඕනේ. ඒ ගාස්තු ගෙවීම සිදු කරලා අදාළ රෙසිට් පත PDF හෝ JPG ආකාරයෙන් අයදුම් කරන මාර්ගගතව අයදුම් කරනකොට ඒ සඳහා ඇටච් කරන්න ඕනේ. මෙහිදී ඔබ ගෙවිය යුතු ගාස්තු ගැනත් මම සඳහන් කරන්නම්. කළමනාකරන සහකාර ඖෂධ වේදී තනතුර සඳහා රුපියල් 2300ක මුදලකුත්, කළමනාකරන සහකාර මුදල් භාරකරු තනතුර සඳහා රුපියල් 1675කුත්, කළමනාකරන සහකාර ලිපිකරු තනතුර සඳහා ඔබ රුපියල් 1600ක් වශයෙන් නැවත නොගෙවන තැන්පතුවක් සිදු කරන්න ඕනි. ඒ සඳහා ගෙවීම් සිදු කරන්න ඕනි බැංකු ගෙවීම් විස්තරය ඔබට දැන් අපේ තිරේ දැක ගන්න පුළුවන්. ඉතින් ඒ බැංක් account එකට තමයි ඔබ මේ ගෙවීම් සියල්ල සිදු කරන්න ඕනි. ඔබ මාර්ගගතව අයදුම් කරාට පස්සේ ඔබට විද්‍යුත් තැපෑල හරහා භාගගත කරගන්න පුළුවන් ඒකේ හાર્ඩ් කොපි එක. එහෙම නැත්නම් දෘඩ පිටපත. එහිදී යොමු අංකයක් එහිදී සඳහන් කරලා තියෙනවා ඒ ඔබේ අයදුම් පතට අදාළව. ඉතින් ඒ ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එකේ හાર્ඩ් කොපි එක ගෙවීම් තහවුරු කිරීමේ රිසිට් පතත් එක්ක වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් හා පරිපාලන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙහෙවර පියස 16 වන මහල නොම්බර 41 කිරුළ පාර නාරාහෙම්පිට කොළඹ 5 කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න ඕනේ. එහිදී ඔබ එවන ලියුම්කාරයේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර මොකක්ද කියලා සඳහන් කරන්නත් ඕනේ. ඒ වගේම මේ අයදුම්පත් යොමු කිරීමේදී ඔබගේ අධ්‍යාපන සේවා හා වෘත්තීය සහතිකවල පිටපත් යොමු කරන්නත් ඕන කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එතකොට ඔබ මේ වෙනකොට රාජ්‍ය සංස්ථා මණ්ඩලික ව්‍යවස්ථාපිත ආයතනයක සේවය කරන ලබන අයෙක් නම් මේ දෘඩ පිටපත් යොමු කිරීමේදී ඔබේ ආයතන ප්‍රධානියා හරහා අයදුම්පත් යොමු කිරීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ගෙවීම් සිදු කරන අවස්ථාවේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සෑම අයදුම්කරුවෙක් විසින්ම ගෙවීම් සිදු කරන කුයින්තාන්සියේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න ඕනේ කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙහි සඳහන් කරලා තියෙනවා ඉහත ක්‍රමවේදයන්ට බැහැරව යොමු කරන ලබන හැම අයදුම්පතක්ම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ වගේම මාර්ගගත අයදුම්පත ඉදිරිපත් කිරීමේදී අසම්පූර්ණ සහ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් නොකළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා අයදුම්පත මාර්ගගතව යොමු කළ පසු එහි සඳහන් තොරතුරු කිසිම හේතුවක් මත වෙනස් කරන්න බැරි නිසා අයදුම්පත් යොමු කිරීමේදී අනිවාර්යයෙන්ම නිවැරදිව සම්පූර්ණ කරලා තියෙනවද කියලා අයදුම්කරු විසින් බලන්න ඕනේ. ඒක ඔහුගේ පූර්ණ වගකීමක් වෙනවා කියලා. ඊට පස්සේ අයදුම්පතේ print කොපියේ සිදු කරන ලබන කිසිදු සංශෝධනයක් බලංගු සංශෝධනයක් විදිහට සලකන්නේ නැහැ කියලාත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ රැකියා අවස්ථාවන් තුනට අදාළ පොදු කොන්දේසි කීපයකුත් මෙහි අවසානයේ සඳහන් කරලා තියෙනවා. සෑම අයදුම්කරුවෙකුම විශිෂ්ට චරිතයකින් සහ
විනයානුකූල ක්‍රියාමාර්ගයකින් වරදකරුවෙකු නොවූ අයෙක් වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම යම් අයදුම්කරුවෙකු පුරප්පාඩු කිහිපයක් සඳහා අයදුම් කරන්න අපේක්ෂා කරනවා නම් ඒ සඳහා එක් එක් තනතුර සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කරන්න ඕන කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම් කරන අයදුම්කරුවන් සියල්ලුම දෙනා ඉල්ලුම් කරන තනතුරට අදාළ කාර්යභාරය මැනවින් ඉටු කිරීමට හැකි දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුදුසු ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත අයෙක් වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ තනතුර සඳහා තෝරාගන්නේ අයදුම්පත් කැඳවීමෙන් පසු ඒ තනතුරට අදාළ වන පරිදි වූ ලිඛිත තරඟ විභාගයක් හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා විසින් පත් කරන ලබන මණ්ඩලයක් මගින් පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත කියලා වැඩිදුරටත් මෙහිදී අවසානයේදී සඳහන් කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තියෙන රැකියා අවස්ථාන් 3ක් ගැන තමයි අද දිනේ ඔබ මේ විදිහට දැනුවත් කරේ. ඔබට තියෙන සුදුසුකම් අනුව මේ රැකියා අවස්ථාවන් සඳහා අයදුම් කරලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කර සිටිනවා. ඉතින් ඒ වගේම මේ විදිහටම ශ්‍රී ලංකාවේ යාවත් කාලින වන නවතම රැකියා අවස්ථාවන් ගැන තොරතුරු අරගෙන තවත් වීඩියෝකින් ඔබ හමු වීමට අපි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී ඉන්න අපිත් එක්කම ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.